රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලෙදී ලංකාවට ගෙන්නනවා පොල් තෙල්. මේ පිළිබඳව මම මීට පෙර කතා කරා. ඔබතුමා මට ඊළඟ දවස් උත්තර දෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ 3:00 උත්තර දෙනවා. මම 3:00 වාඩිලා හිටියා. හැබැයි උත්තර දුන්නේ නෑ. හරිද? නෑ උත්තර දුන්නේ නෑ. ඊට පස්සේ මම අගමැති ප්‍රශ්න වටයක් ඇහුවා. ඒ නිසා ගරු ඇමතුමා මම එම කතාවම නැවත කරනවා. මට උත්තර දුන්නේ නැති හින්දා එම කතාවම කරනවා. මොකද හේතුව වංචා දූෂණ නවත්වනවා කියලා ආපු ආණ්ඩුවක්, මහ බැංකු හොරුන් අල්ලනවා කියලා ආණ්ඩුවක්, මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ පාඩුව බිලියන 10යි, පොල් තෙල් වංචාවේ පාඩුව ජනවාරි මාසෙ වෙනකොට බිලියන 6කට වැඩි. හරිද? දැන් මම කියන්නම්. දැන් සමාගම් තුනක් විසින් මම නැවත ඒක ගැන කියන්නේ. සමාගම් තුනක් විසින් ගිය අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ අග වෙනකන් පොල් තෙල් මිලියන 38යි 8,14,918ක් කිලෝ ගෙන්නනවා ලංකාවට. එතකොට මේක ගෙන්නනකොට ගෙන්නන්න ගහන බද්ද ගහලා තියෙනවා. හැබැයි ගැසට් නිවේදනයේ අනුව මේ ක්‍රූඩ් ඔයිල් පිරිපහදු නොකළ පොල් තෙල් මෙයාට ගෙන්නලා මේ නැවත බෝතල් කරලා විකුණුවාම 118ක වැඩ බද්දකුයි 2.5ක SSCL එකකුත් ගෙවන්න ඕන. දැන් මේ කට්ටියම තව පොල් තෙල් ලීටර් මිලියන 1.7ක් නොවැම්බර් මාසේ ගෙන්නනවා. තව පොල් තෙල් ලීටර් මිලියන 1.486ක් දෙසැම්බර් මාසේ ගෙන්නනවා. හරිද? මේ අවුරුදු ජනවාරි මාසෙත් පොල් තෙල් ලීටර් 7,500කට ආසන්න ප්‍රමාණයක් ගෙන්නලා තියෙනවා. එතකොට වැඩේ තියෙන්නේ හොරු අල්ලනවා කියලා ආපු කට්ටිය, හොරකම් කරන දෙන්නේ නැහැ කියපු ආපු කට්ටිය මම ආණ්ඩුවට මේ ඒ ගිය අවුරුදු ජනවාරි මාසේ ඉඳලා කෙරිච්ච හොරකම් ගැන මම චෝදනා එල්ල කරන්නේ නැහැ. දැන් ඔබතුමන්ලාගේ වක්කීම මේක නොවෙන්න දීම සහ කරපු ටික අය කර ගැනීම. දැන් එතකොට මේ කට්ටිය ගෙන්නනවා. හරිද? ගෙන්නලා මේ අය එක්කෝ පිරිපහදු නොකරම වික්කා නම් එහෙනම් වසකවලා තියෙනවා මේ රටේ ජනතාවට. පිරිපහදු නොකර වික්කා නම් වසකවලා තියෙනවා මේ රටේ ජනතාවට. එතකොට පිරිපහදු කරලා විකුණනවා නම් ආණ්ඩුවේ ආදායම නැති කරලා තියෙනවා.